හරි මම අද මේ කරන්න දන්නේ මේ අපි යුනිටි වල පාවිච්චි කරන වීඩියෝ වල වගේම 3JS වලත් පාවිච්චි කරන math function එක math කියන method එක ගැන තමයි අපි කතා කරන්න දන්නේ. මේක එක එක භාවිත කරන අවස්ථා තියෙනවා. ඒවා ගැන මම පොඩි short series එකක් කරන්න කියලා තමයි plan කරේ. අද අපි මුලින්ම කතා කරන්න දන්නේ මේ math.clamp කියන එක ගැන. ඇත්තටම මේ පොඩි intermediate knowledge එකක් තියෙන්න ඕනේ මේ මම මොකද කතා කරන්න කියලා පොඩි idea එකක් මම පොඩි introduction එකක් දෙන්නම්. ඒතර අපි සාමාන්‍යයෙන් math කියන එක අපි පාවිච්චි කරන්නේ mathematical calculation වලට. example එකක් විදිහට මම මෙතන function එකක් ඉවර තියෙනවා. බලන්න function math.clamp. හරිද? මේ math කියන එකෙන් අපිට පුළුවන් math.sin. ඒ වගේ අපිට එක එක mathematical calculation වල පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේ math කියලා කියන්නේ. math f කියලා කියන්නේ. මේකේ math එක තමයි අපි සාමාන්‍ය මේ වෙන language වල පාවිච්චි කරන මේකේ math f කියලා මේකට කියන්නේ. හරිද? math function. හරිද? එතකොට මේකේ අපි අද කතා කරන්න දන්නේ clamp කියන එක. අද clamp කියන එකේ මේ basic idea එක තමයි අපි මොකක් හරි values දෙකක් අතර මේක අපිට මේ values දෙකක් අතර තවත් තුන්වෙනි value එකක් අපිට හිර කරන්න ඕනේ. හිර කරනවා කියන්නේ clamp කරනවා කියන idea එකනේ. ඒ කියන්නේ ඒ value එක ඒ අදාළ කරන අගයට වඩා එහා යන්න බෑ. හරිද? අපිට values දෙකක් හෝ එක value එකක් අතර හිර කරන්න පුළුවන්. මේකේ මම කරලා වෙන්නන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේක ප්ලේ කරලා බලමු. ඊට පස්සේ මේ කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලුවම මේක අපිට තේරුම් ගන්න පුළුවන්. හරි දැන් බලන්න මේකේ මෙන්න මෙතන තියෙන value එක මම zoom කරලා දාන්න. බලන්න මේ value එක යන්නේ ඍණ 7යි 8යි ඍණ 8යි ධන 8යි අතර 7යි සමානුත් වෙනවානේ. ඒ අතර යන්නේ. හැබැයි මේක මේ හිර වෙලා තියෙනවා. මේකේ අපි ගමු මොකද්ද inspect එකට ගිහිල්ලා බලමු. inspect එකට ගිහිල්ලා මේ display එකේ values ටික බැලුවත් පේනවා ඒක ඍණ 3යි ධන 3ට වඩා යන්නේ. හරි. අපි දැන් කෝඩ් එකට ගිහලා බලමු මොකද්ද දීලා තියෙන්නේ කියලා. බලන්න දැන් මෙතන මේ sin අගයන් කියන මේ mathf.sin මෙන්න මේ time කියලා කියන්නේ අපි ගේමේ පටන් ගත්ත ඉඳලා ගෙවෙන time එක. ඒතර මෙන්න මේ time එක sin අගයෙන් ගත්තාම මේ sin අගයෙන් හැමදෙස්සෙම ධන 1යි ඍණ 1යි අතර කියන්නේ. එයාගෙන් 8ෙන් ගුණ කරලා තියෙනවා. ඒතර ඒක තමයි අපේ input value එක. ඒක තමයි මෙතන මම debug කරලා තියෙන්නේ. හරිද? ඒතරම clamp කරලා තියෙනවා input text කියන value එක ඍණ 3යි ධන 3යි අතර. හරිද? ඒ අගයන් දෙක අතර clamp කරාට පස්සේ මේ අගයන් දෙක මේ ඍණ 3යි ධන 3යි අතරට වඩා යන්නේ නැහැ. හැබැයි මේ input අගය යනවා ධන 8යි ඍණ 8යි අතර. හැබැයි අපි clamp කරලා තියෙන හින්දා එයාගේ clamp x අගේ අර කියන ඍණ 3යි ධන 3යි අතරට වඩා යන්නේ නැහැ. ඒත් එයාගේ තමයි මෙතන අපි position එකට assign කරලා තියෙන්නේ. ඒක තමයි මෙතන අපි බලන්න පුළුවන් clamp කියන මේ math.clamp කියන එකෙන් වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ඒ විදිහට.